ඉතින් මම ඕගොල්ලන්ට පළවෙනියටම රිවිව් කරන්න තෝරගත්ත ඇප් එකේ නම තමයි Filmora Vlogit. ඕගොල්ලෝ වීඩියෝ එඩිට් කරන සහ වීඩියෝ එඩිට් කරන්න ආස එක්කෙනෙක් නම් ඔයාට මේ ඇප් එක ගොඩක් දුරට වැදගත් වෙනවා. ඕගොල්ලෝ මේ ඇප් එක පළවෙනි සැරේටම ඕපන් කරද්දි මේගොල්ලෝ ඕගොල්ලෝගෙන් අහනවා ඕගොල්ලෝ මේ ඇප් එකට සයින් ඉන් වෙන්නේ ඊමේල් එහෙම නැත්නම් Facebook Gmail එහෙම නැත්නම් ඔයාට මේකට ගෙස්ට් කෙනෙක් හැටියට සයින් ඉන් වෙන්න පුළුවන්. ඔයා ගෙස්ට් කෙනෙක් හැටියට මේකට සයින් ඉන් වුණොත් ඔයාට තියෙන අවාසි තමයි ඔයා මේකෙන් එඩිට් කරන වීඩියෝ වල වෝටර්මාක් එකක් හිටනවා වගේම ඔයාට මේ ඇප් එක භාවිතා කරලා HD වීඩියෝ කන්වර්ට් කිරීමේ හැකියාව නැහැ. ඉතින් ඔයා මේ ඇප් එක ඔයාට දැක ගැනීමේ හැකියාව තියෙනවා. ටෙක්ස්ට්, ස්ටිකර්, ඔඩියෝ, PIP, transition, reverse, speed, filter සහ adjustment කියලා tools 9ක්. ඉතින් සාමාන්‍යයෙන් මෙගාබයිට් 28ක් වගේ වෙන ඇප් එකක මෙච්චර tools ප්‍රමාණයක් බලාගෙන මේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ ගොඩක්ම වැදගත් දෙයක්. ඒත් එක්කම ඔයගොල්ලන්ට ගොඩක් ලේසියෙන් මේකෙන් වීඩියෝ එඩිට් කිරීමේ හැකියාව තියෙනවා වගේම කිසිම ලැග් වීමකින් තොරව වීඩියෝ එඩිට් කරන්න සහ වීඩියෝ කන්වර්ට් කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම ඔයගොල්ලන්ට දෙවෙනියට රිවිව් කරන්න තෝරගත්ත ඇප් එක තමයි Nova Launcher කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ ඇප් එක උඩ එක සැරයක් ටච් කරාම බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලස්සනට ඔයාගේ ෆෝන් එක කස්ටමයිස් වෙනවා. ඉතින් ඕගොල්ලෝ මේ විදිහට කැමති නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් ඒ ඇප් එක උඩම ආයෙ සැරයක් ටැප් කරලා ඒකේ settings භාවිතා කරලා ඔයාට කැමති විදිහට ඔයාගේ ෆෝන් එක කස්ටමයිස් කරගන්න. ඉතින් මේ ඇප් එකේ තියෙන විශේෂත්වය තමයි අපිට අන්තර්ජාලයේ ගොඩක් මේ විදිහේ launchers බලා ගන්න හම්බුණාට ඒ ගොඩක් launchers වලින් අපේ operating system එකට damage කරනවා. ඒ වුණාට මේ Nova Launcher කියන application එකෙන් අපේ operating system එකට කිසිම damage එකක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මගේ තුන්වෙනි application එක තමයි Greenify කියලා කියන්නේ. ඔයගොල්ලන්ට මේ application එක භාවිතා කරලා ඔයගොල්ලන්ගේ phone එකේ අමතර ඉඩක් ගන්න apps ස්ලීප් කරන්න එහෙම නැත්නම් හර්බිනේට් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයා මේ විදිහට ඇප් එකක් හර්බිනේට් කරාම එතනින් එහාට ඔයාගේ ඩිවයිස් එකකින් මේ ඇප් එක වෙනුවෙන් යන ස්ටෝරේජ් එක ඉතිරි වෙනවා වගේම ඒ ඇප් එක වෙනුවෙන් ඔයාගේ ෆෝන් එකේ වැය වෙන බැටරි ප්‍රමාණයත් ගොඩක් දුරට ඉතිරි කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාට මේ ස්ලීප් කරපු ඇප් එක ආයි පාවිච්චි කරන්න ඕනේ වුණාම ඔයාට පුළුවන් ආයි මේ Greenify කියන ඇප්ලිකේෂන් එකට ගිහිල්ලා ඒ ඔයා ස්ලීප් කරපු ඇප් එක වේක් අප් කරන්න එහෙම නැත්නම් ඩිස්ග්‍රීනිෆයි කරන්න. ඉතින් මේ ඇප්ස් ගැන වැඩිදුර තොරතුරු ඔයගොල්ලන්ට වීඩියෝ එකට පල්ලෙන් තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ බලා ගන්න පුළුවන්. ඒත් එක්කම ඔයගොල්ලෝ කැමති මේ ඇප් එක ගැන පල්ලෙන් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. අවසානට වීඩියෝ එක යාළුවෝ හැමෝටම හදවතින් ස්තුතිවන්ත වෙනවා. ඉතින් මේ ගැන නොදන්න කෙනෙක් නම් මේ ගැන දැනගන්න කැමති නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්නයි කියලා ඉල්ලනවා. මාව subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා bell icon එක press කරොත් තමයි මේ විදිහේ වීඩියෝස් ඉදිරියට ඔයගොල්ලෝ ගාවටම ගෙන්න ගැනීමේ හැකියාව තියෙන්නේ. ඉතින් දිගටම SL Monster YouTube channel එකත් එක්ක රැඳිලා නැහැ කියලා ආරාධනා කරන ගම අදට අපි ඔයගොල්ලන් ඉතින් සමු ගන්නවා. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.